විදේශ ශ්‍රමිකයන් සඳහා විශේෂයක් කරන්න. මොකද මේ විදේශ ශ්‍රමිකයන් කියන්නේ විශාල අවදානමක් අරගෙන ලංකාවට එවන ඩොලර් ප්‍රමාණය ගත්තම උපනයනයට විතරයි දෙවනි වෙන්නේ විදේශ ප්‍රේෂණ. ඒකත් විශාල අවදානම් අරගෙන උන් සඳහා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම හරි මාර්ගයේ බැංකු පද්ධතිය හරහා මුදල් ලැබෙන කණ්ඩායම් කිරීමේ ගිණුම් වලට විශේෂ පොලි අනුපාතයක් එහෙම නැත්නම් මාසිකව විශේෂ දීමනාවක් ලබා දෙන්න කියලා අපි පළමුවෙන්ම ආණ්ඩුවට ජනාධිපතිතුමාට යෝජනා කරන්න කැමති. දැන් අපි දන්නවා හෙට අනිද්දා ආහාර අර්බුදයක් ඊමේ විශාල අවදානමක් තියෙනවා. මේ සුපර් එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමත් එක්ක ලංකාවේ කෘෂි කර්මාන්තයත් අවදානමට ලක්වීමේ ඇති හැකියාවක් තියෙනවා. ඒකින්ද මේක තමයි සුදුසුම වෙලාව රුපියල් 3000ක සහනාධාරයක් වෙනුවට කිලෝ 50 පොහොර පැකට් එක රුපියල් 3000කට ලබා දෙන්න කියලා අපි යෝජනා කරන්න කැමතියි. මේ ආණ්ඩුව බලයට එන්න කලින් පොරොන්දුවක් දුන්නා සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප මාස 6කට වරක් තියෙන උද්දමන තත්ත්වය සමග ගලපලා වැඩි කිරීමට කටයුතු කරනවා කියලා. නමුත් අපි දකින්නේ නැහැ ඒ රාජ්‍ය සේවකයාට ඒ සාධාරණය වෙනවා. අපි මේ අවස්ථාවේදී මේ අපහසුවට පත් වෙලා ඉන්න රාජ්‍ය සේවකයාට කරන తాවකාලික පිළියමක් වශයෙන් අවම වශයෙන් මාස 6ක කාලයකට වැටුපට 100%ක් එකතු කරලා දෙන්න. මොකද භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන ඉඳලා මේ රටට වැඩක් වෙන්නෙත් නැහැ, ජනතාවට වැඩක් වෙන්නෙත් නැහැ.